දේශපාලනය වෙනස් වුණා. හුඟක් අය කිව්වා මහින්ද රාජපක්ෂ මහත්තයාට සටනක් දෙන්න මිනිහෙක් තාම පේන තෙක් මානෙක නැහැ කියලා හිතන් කිව්වා. මහින්ද රාජපක්ෂ මහත්තයා මං එළියට වහින්න දවස් දෙකකට කලින් අරලියගහ මන්දිරයේදී කිව්වා ජනාධිපති වරණය තියෙනවා ඉදිරියේ රජයේ සේවකයන්වලා කිව්වා ජනාධිපති වරණයේදී මාත් එක්ක තරඟ කරන ජයග්‍රාහී පරාජිත අපේක්ෂකයා කවුද කියලා එයාට දැනගන්න ඕනේ කියලා එයා කිව්වා. හැබැයි එහෙම කියනකොට එයා දැනගෙන හිටියේ නැහැ. අර්ලේගහ මන්දිරයේ ඇතුළෙම ඉන්නේ. එයාව පරාජය කරන මිනිහා කියලා හිතන්. එයා දැනගෙන හිටියේ නැහැ. ඒක නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයාට මඩ ගහන්න චිත්‍රපටි හැදුවා, පොත්පත් හැදුවා, කරන්න තියෙන දේවල් ඔක්කොම කෙරුවා. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ රටේ නිදහස තියනවලු ඕන කෙනෙකුට. මහින්ද රාජපක්ෂ මහත්තයා කියනවා මේ රටේ මාධ්‍ය නිදහස තියනවායි කියලා හිතන්. මේ රටේ මාධ්‍ය නිදහස තිබෙනවා නම් මම පෞගිය සතියේ සිරස නාලිකාවට ගිහිල්ලා කරපු වැඩසටහනේදී මුළු රටේම ජනතාවට ඒක බලන්න නොදී සම්පූර්ණයෙන් මේක අවුල් කරපු බව තමුන්නාන්සලා දන්නවා. රැස්වීම පැවැත්වීමේ නිදහස සහතික වෙලා තිබෙනවා නම් අපි දැන් දවස් 4කට කලින් මාතර පවත්වපු රැස්වීමේ පිට්ටනියෙන් එහා පැත්තේ පාරේ දාලා තිබුණු ශබ්ද විකාශන යන්ත්‍ර සම්පූර්ණයෙන්ම පොලිසියට උපදෙස් ලැබිලා ගැලෙව්වා. ඒ උපදෙස් ලැබුණේ ඒ විශේෂයෙන්ම මැතිවරණ නීති ක්‍රියාත්මක වෙන්නත් කලින් ඒවා කෙරුවේ. මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන්න ඊයේ ඉඳලා නාම යෝජනා දුන්න දවසේ ඉඳලා ඒ විදිහට තමයි අපිව මර්ධනය කරන්න සූදානම් වෙන්නේ. ඒක නිසා විශේෂයෙන් මම කියනවා මේ රටේ නිදහස් මාධ්‍ය සහතික කරමින් අපි හදන අලුත් ආණ්ඩුව තුල පැහැදිලිවම ජනතාවට සැබෑ දේ ලියන්න, සැබෑ දේ අහන්න, සැබෑ දේ සාකච්ඡා කරන්න නිදහස් මාධ්‍ය සම්පූර්ණයෙන්ම අපි විවෘත කරනවායි කියන සහතිකය මම මේ රටේ තමුන්නාන්සලාට දෙනවා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ අද කරන සංවර්ධන වැඩවල පැහැදිලි තත්වයේ තමයි ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කුමන ව්‍යාපෘතියක් ගත්තත් රජයේ හදන ඇස්තමේන්තුවකින් ඒ ව්‍යාපෘතිය සඳහා වැය වෙන්නේ 3න් 1ක ප්‍රමාණයක්. පාරක් හදපුවාම 3න් 1යි වැය වෙන්නේ. ගොඩනැගිල්ලක් හදපුවාම 3න් 1යි ඇස්තමේන්තුවෙන් වැය වෙන්නේ. ඇස්තමේන්තුවේ තියෙන 3න් 2ක මුදල රාජපක්ෂ පවුලේ සහ රාජපක්ෂ ආණ්ඩුව හොරගම් කරනවායි කියන එක මේ රටේ ජනතාවට අද රහසක් නෙවෙයි මිත්‍රවරුනි, රහසක් නෙවෙයි. ඒ නිසා අප විසින් කළ යුතු කාර්යයන් රාශියක් තිබෙනවා. මේ සංවර්ධන වැඩ මේ මුදල් වලින් මීට වඩා හොඳින් අපි කරනවා. මේ කරනවා වගේ 3 ගුණයක් අපි කරනවා. රජයේ සේවකීන්ට සහන දෙන්නේ ආණ්ඩුවක් ඇවිල්ලා කොහොමද කියලා අපෙන් අහනවා. මේ රටේ රාජ්‍ය සේවයේ පහළ ශ්‍රේණිවල රජයේ සේවකයන්, මේ රටේ පෞද්ගලික අංශයේ සේවය කරන ලක්ෂ 24ක් ජනතාවක්, මේ රටේ කිසිම ආදායමක් නොමැති 27 ලක්ෂයක පවුල් සංඛ්‍යාවක් මේ සියල්ල අද අන්ත අසරණ තත්ත්වයෙන් ජීවත් වෙන්නේ කියන එක තමුන්නාන්සලා අපි කවුරුත් දන්න දෙයක්. අංක 1 තමයි අපි සල්ලි හොයාගන්න ක්‍රමය. රටේ හොරගම් කරන දේවල් නවත්තපුවාම, මේ ආණ්ඩුව කරන හොරගම් නවත්තපුවාම ඒ මුදල් වලින් අපිට ජනතාවට සහන දෙන්න පුළුවන්. රේගුව කස්ටම් එකෙන් එන රජයේ ආදායමද ඔක්කොම වැළකීලා රේගු නිලධාරීන් අපිට කියනවා ආණ්ඩුවට ආදායම් වෙන්නේ කොහොමද? ආණ්ඩුවේ ගෝල බාලය ඔක්කොම රේගුවෙන් රිංගල ආණ්ඩුවේ ආදායම් ඔක්කොම වහනවායි කියලා හිතනවා. ඒක නිසා රේගුව පිරිසිදු කරපුවාම
අවුරුද්දකට කෝටි 100 ගාණක් අපිට තමුන්නාන්සලාට සහන දෙන්න අපේ ආදායම් වෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද සම්පූර්ණයෙන්ම දුර්වල වෙලා තිබෙන්නේ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එන ආදායම් පවිත්‍රව පිරිසිදුව ගත්තහම අද වගේ නෙවෙයි අති විශාල මුදලක් රජයට ලබා ගන්න පුළුවන්. ඒ තුලින් අපිට ජනතාවට සහන දෙන්න පුළුවන්. සුරාබදු දෙපාර්තමේන්තුව අද සල්ලි ඔක්කොම යන්නේ කීප දෙනෙක් අතරට ආණ්ඩුවට එන්නේ නැහැ. ඒ මුදල් වලින් අපිට ජනතාවට සහන දෙන්න පුළුවන්. දැන් රජයේ සේවකයින්ට ශේෂ්ත්‍ර නිලධාරීන්ට මෝටර් සයිකල් දුන්නා. මෝටර් සයිකල් දුන්නා රුපියල් 50,000. පොලිසියටත් මේවා දැන් දෙන්න පටන් අරගෙන තිබෙනවා. මම කියනවා ඉතාමත්ම පැහැදිලිව අපි බලයටපත් වෙන ආණ්ඩුවේ මාස 3 වැඩපිළිවෙල තුල ඔය දෙන බයිසිකල් වලින් අය කරගන්න මුදල ණය සම්පූර්ණයෙන්ම අපි අවහෝසි කරනවායි කියන එක මම තමුන්නාන්සලාට ඉතාමත්ම පැහැදිලිව කියනවා. ඉතාමත්ම පැහැදිලිව කියනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය පමණක් නොවේ අද මේ රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ. මේ මහා දූෂිත ආණ්ඩුව මේක ජනතාවගේ දේපල වත්කම් හොරකම් කරපු ආණ්ඩුව රාජ්‍ය වත්කම් රාජ්‍ය දේපල මහජන සම්පත් මේ තරම් මංකොල්ල ගාපු ආණ්ඩුවක් මේ රටේ ඉතිහාසයේ අපි අහලා නැහැ. අපේ හාමුදුරුවනේ දින 100 වැඩපිළිවෙල තුල අපි බලයටපත් වෙලා විවස්ථාදායකය ශක්තිමත් කරලා විධායකය තුල විධායක බලය අහෝසි කිරීම පමණක් නොවේයි. මේ රටේ දුගී ජනතාවගේ ආර්ථික ශක්තිය ගොඩනැගීම පමණක් නොවේයි. මේ රටේ රාජ්‍ය සේවකයන් ශක්තිමත් කිරීම පමණක් නොවේයි. දින 100 වැඩපිළිවෙල තුල මේ ආණ්ඩුවේ අවුරුදු 9ක් හොරගම් කරපු මහා හොරු ටික ඔක්කොම කොමිෂන් සභාවක් පත් කරලා දින 100ක් ඇතුළත හොරු ටිකක් කොටු කරනවායි කියන එක මම මේ ඓතිහාසික මහනුවර පුරවරයේදී පැහැදිලිවම කියනවා. ජනාධිපතිතුමාගේ ෆොටෝ එක නම් කටවුට් නම් රටේ හැමතැනම තිබෙනවා. ජනාධිපතිතුමාගේ කටවුට් නැහැ සීගිරි ගලේ එහෙත් ගහන්න කියලා අපි කියනවා. ජනාධිපතිතුමාගේ කටවුට් නැහැ සමනල කන්දේ එහෙත් ගහන්න කියලා අපි කියනවා. ජනාධිපතිතුමාගේ කටවුට් සිංහරාජ වනාන්තරේ නැහැ එහෙත් ගහන්න කියලා අපි කියනවා. මට කටවුට් එපා, මට පෝස්ටර් එපා, මට සැරසිලි එපා. මගේ රූපේ ජනතාවගේ හදවත් තුල ඇඳිලා ඉවරයි. හදවත් තුල ඇඳිලා ඉවරයි. ඒ නිසා ජනතාවගේ හදවත් තුල තිබෙන මගේ රුවට මම දන්නවා අපේ මැතිවරණ ව්‍යාපාරයට ශක්තියක් දෙනවයි කියලා හිතන්. ඒ නිසා හිතවත් දෙමව්පියනි දරුවනේ මිත්‍රවරුනි මේ රට අපි සියලු දෙනා එකට එකතු වෙලා හදමු. ආණ්ඩුවේ මහ බොරුව මහින්ද චින්තනයේ මහා බොරුව තමයි මතට තරම් බොරුවක් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මීට තිබිලා නැහැ මීට එහා. සමහර අය මගෙන් අහනවා ඇමතිතුමා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාලා වගේ අයත් එක්ක සටන් කරන්න බය නැද්ද කියලා මගෙන් අහනවා. ඇයි එහෙම අහන්නේ? ලොකු අයියා කතානායකතුමා ඊළඟ එක්කෙනා ජනාධිපතිතුමා ඊළඟ එක්කෙනා ආරක්ෂක ලේකම්තුමා ඊළඟ එක්කෙනා ආර්ථික සංවර්ධන ඇමතිතුමා ඊළඟ එක්කෙනා කතරගම නිලමේතුමා නාමල් දරුවා අනේ පව් ඒකින්ද මගෙන් අහනවා බය නැද්ද කියලා හිතන්න. මම කියනවා රාජපක්ෂ පවුලේ සියලු දෙනාට මේ ආණ්ඩුව රකින්න සියලු දෙනාටත් මේ දූෂිත ආණ්ඩුව මම බොහොම පැහැදිලිව කියනවා අපි බයේ සටන් වලට ඇවිල්ලා නැහැ. වීරයෙක් විදිහට ජීවත් වෙනවද වීරයෙක් විදිහට මේ යනවාද කියන කාරණාව තීන්දුව කරන්නට ඕනේ. බොහොම පැහැදිලිවම කියන්නට ඕනේ.
මම කියනවා පියෙන් ජීවත් වෙනවාට වඩා නිවටකමෙන් ජීවත් වෙනවාට වඩා ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය සහ සත්‍ය වෙනුවෙන් සතුටින් ජීවිතේ පූජා කරන්නයි මම මේ සටනට ඇවිල්ලා ඉන්නේ කියලා මම මේ ඓතිහාසික පුරවරයේදී මම තමුන්නාන්සලාට ඊටම පැහැදිලිව කියනවා.